අසීරු මට්ටමක ඉඳලා තියෙන යුද්ධත් එක්ක රටේ අටාගාදිට වැටලා අපේ ලංකාව දැන් තියෙන ඒ වගේ තමයි ඉතින්. පාලකයෝ නිසා ඉතින් එහෙම වෙන්න ඇති යුද්ධ නිසා. ඉතින් මේ හාල් සාමාන්‍ය හාල් මේ බත කනවා අඩුයි මෙයාලා පාන් පිටි තමයි කියන්නේ තිරුකු පිටි. එහෙම තමයි ඉතින් ගොඩක් මේ අනුභව කරන්නේ පිටි වර්ග වලින් හදන කෑම තමයි මේගොල්ලෝගේ ප්‍රධාන ආහාරය. අපිත් මේ බඩිරුඟු එහෙම ඒවලා තියෙනවා මෙහෙට. මේ මෙහි ඉන්න පරණිකු දන්න අවුරුදු 60 65 70 වගේ මිනිසුන්ට ඒක මතක තියෙන ඒගොල්ලෝ ශ්‍රී ලංකා කිව්වම සිරිමාව බණ්ඩාරනායක නැතිනේ ගැන කියනවා ඒගොල්ලෝ. එයාට උදව් කරා මෙහෙමයි කියලා. දැන් ඉතින් සෑහෙන මට්ටමකට දියුණු වෙලා තියෙන්නේ. තව දියුණු වෙමින් පවතිනවා ඉතින්. තව අවුරුදු මම හිතන්නේ ඉතින් 4-5 යනකොට මේකත් එයි. ඉතින් නේද ඉතාලිය ආරේ මේ ග්‍රීසිය ජර්මන් වගේ තත්ත්වයට එයි. මේ හැබැයි ගොඩක් පරිහරණය කරන වාහන ජර්මන් වාහන. එයාලගේ නිෂ්පාදිත වාහනක් තියෙනවා. නමුත් බෙන්ස් කිව්වොත් ජර්මන්නේ. එදියෙම ඉතින් මෙයාලා භාවිතා කරන්නේ ජර්මන් වාහන. ඉතින් සාමාන්‍යද ඔයාලට මේ රට ගැන දැනගන්න තියෙන්නේ මමත් ඉතින් එච්චර කාලයක් නෙමෙයි ඇවිල්ලා. නමුත් ඉතින් මේකේ පොඩ්ඩක් ඇවිදලා විස්තර හොයනවා. පුරා වස්තු ඒ කියන්නේ මේ කෞතුකාගාරය මත කියනවා. රට වෙනුවෙන් සටන් කරපු කට්ටියගේ ස්මාරක අපේ ලංකාවේ තියෙන ඒ වගේ එහෙම හදලා තියෙනවා. එයාලා සිල්පත් කරන්නේ. ආඩිති මේක එච්චර ක්ලියර් නැති මම වාහනයක් ඇතුලේ ඉන්න මේ වීඩියෝ කරන නිසා ගැටලුවක් නෑ නේද? මාලත් එන්න මේවා දැක බලා ගන්න එන්න. මේ ඉතින් අර මම ඉස්සලා වීඩියෝ එකේ කිව්වා වගේ මේක ඉතින් ඉතාලිය කෙනෙක් කිව්වම මිනිස්සු ලොකුවට ඉතින් හිතනවානේ අනේ ඉතාලිය ගියා නම් මෙහෙමයි කොච්චර හොඳද ඉතාලිය මෙහෙමයි අර එහෙමයි කියලා එහෙම යන්න පුළුවන් ඉතින්. ඒක වැදගත්ම දෙයක් තමයි මෙහෙමයි ගමන් ගන්න ඉතින් මේ රට වැසියන්ට ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ වාහන. සුදු විරක් දැක්කේ ගමන් ඉතින් අනිවාර්යයෙන්ම නැවතිය යුතුමයි. අර කේබල් කෝච්චි තියෙනවා. ඒවත් ඉතින් යන මගේ ප්‍රවාහන බස් වගේ යනවා. අර කොළ පාට යන්නේ කේබල් කෝච්චි. බයි එහෙනම් නැවත වීඩියෝ එකක් දෙන්නම් තියෙනවා. බයි